FM සදහම් අමාදහර බුදුබණ අසා ඔබේ ජීවිතය නිවැරදිව සකසා ගන්න. අපි දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ තෙරුවන් සරණයි ඔබ සැමට. ශාසනික වශයෙන් ඊ타මත්ම වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු පොහොය දිනයක් විදිහට නිකිණි පුර 15ක පොහොය අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ශාසනික වශයෙන් බොහෝ වැදගත්කම් රැසක් තියෙන පොහොය දිනයක් විදිහට නිකිණි පොහොය අපිට හඳුන්වා දිය හැකියි. අදත් වින්දන FM සදහම් අමාදහර ධර්මදේශනාව වෙනදා මෙන්ම අදත් වෙනස්කම් රසක් සිදු කරමින් අපි ඔබට මෙලෙස තිළින කරනවා. අප දන්නවා වින්දන FM Facebook රේඩියෝව විතරක් නෙවෙයි වින්දන FM YouTube නාලිකාව හරහා අපව බොහෝ දෙනෙක් අහනවා ඒ වගේම තමයි නරඹනවා. ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන ඔබ වෙනුවෙන් තමයි අද නිකිණිපුර 15ක පෝදා වින්දන FM සදහම් අමාදහර අපි ඔබට තිළින කරන්නේ. අපේ ජීවිතය නිවැරදි කරගන්න ඒ වගේම තමයි ලස්සන ජීවිතයක් ගත කරන්න අපිට ධර්මය උපකාරී වෙනවා. ඉතින් අද නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ගමන් අප දන්නවා ඔබේ ඔය අතේ තියෙන ස්මාර්ට් ජංගම දුරකථනය අතේ තියාගෙන වින්දන FM Facebook රේඩියෝවට කන් යොමාගෙන අපි වහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඒ වගේම තමයි වින්දන FM YouTube නාලිකාව දෙස බලාගෙන ඉන්නවා කියලාත් අපි දන්නවා. ඔබ වෙනුවෙන් තමයි අද නිකිණිපුර 15ක පෝදා වින්දන FM සදහම් අමාදහර ධර්ම දේශනාව ඔබට තිළින කරන්නේ. ඒ වගේම තමයි ඔබේ ජීවිතය නිවැරදිව සකසා ගන්න ඒ වගේම තමයි ඔබේ ජීවිතය ශ්‍රී සද්ධර්මය අහලා නිවැරදිව ඉදිරියට අරගෙන යන්න ඔබට පුළුවන්කම තියෙනවා මේ ධර්මය ඇහුවොත්. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් හැම වෙලාවකම බුදුබණ අහන්න. ඒ වගේම තමයි අපේ ජීවිතේ බොහෝ අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ධර්මය අහලා මේ අඩුපාඩු නිවැරදි කරගෙන ජීවිතය ඉදිරියට අරගෙන යන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා. තවත් කාල වේලාව ගන්නේ නැතුව අද නිකිණිපුර 15ක පෝදා වින්දන FM සදහම් අමාදහර ධර්මදේශනාව ඔබට තිළින කරන්නයි මේ සූදානම් වෙන්නේ. වෙනදා මෙන්ම අදත් වින්දන FM සදහම් අමාදහර ධර්මදේශනාව අපි ඔබට තිළින කරන්නේ මීරිගම ශ්‍රී ශාසනවර්ධන පිරිවෙන් විහාරස්ථානීයදන් තමයි අපි අද නිකිණිපුර 15ක පෝදා වින්දන FM සදහම් අමාදහර ධර්ම දේශනාව ඔබට තිළින කරන්නේ.
ඒ වගේම තමයි අද වින්දන FM සදහම් අමාදහරේ දේශකයන්න් වහන්සේ බවට පත්වෙන්නේ මීරිගම ශ්‍රී ශාසනවර්ධන පිරිවෙන් විහාරස්ථානයේ විහාරවාසී ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී අබ්බෝවේ ඥානරතන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ තමයි අද වින්දන FM සදහම් අමාදහරේ දේශකයන්න් වහන්සේ බවට පත්වෙන්නේ. ඉතින් තවත් අපි කාල වේලාව ගන්නේ නැතුව වින්දන FM සදහම් අමාදහර ධර්මදේශනාව අපි මෙලෙස ආරම්භ කිරීමටයි මේ සූදානම් වෙන්නේ. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ හඬ තරමක් වැඩිකොට වින්දන FM සදහම් අමාදහර ධර්මදේශනාව ශ්‍රවණය කරන්න කියලා අපි ඔබට ඉතාමත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි ධර්මය අහන්න, ධර්මය අහලා ඒවා පිළිපදිමින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ, අද වින්දන FM සදහම් අමාදහර ධර්මදේශනාවේ දේශකයන්න් වහන්සේ බවට පත්වෙන්නේ මීරිගම ශ්‍රී ශාසනවර්ධන පිරිවෙන් විහාරස්ථානයේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී අබ්බෝවේ ඥානරතන ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් උතුම් ආරාධනා කරනවා අද වින්දන FM සදහම් අමාදහරේ ධර්මදේශනාව සිදු කිරීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මන් මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්त्वा ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්त्वा ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්त्वा නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මාතා පිතු ගුණ අනන්තෝති. වින්දන FM සදහම් අමාදහර සමගින් සම්බන්ධ වෙලා සිටින ලංකාවාසී ලෝකවාසී සදැහැති පින්වතුනි, අද නිකිනිපුර 15ක් පොහෝ දිනය නිමිති කරගෙන ඔබ සූදානම් වන්නේ දහම් අමාවකට ධර්ම දේශනාවකට ඇහුම්කම් දීමට. බෞද්ධයෝ වශයෙන් අපේ ජීවිතයට වැදගත් වෙන ඒ වගේම අපේ මේ ලෞකික ජීවිතය සාර්ථකව ගෙන යන්නටත් පරලෝක ජීවිතය සැපවත් කර ගැනීම සඳහා අවසානයේ අපි හැමෝම ප්‍රාර්ථනා කරන දුකින් තොර උතුම් වූ නිවන් අවබෝධය ළඟා කර ගැනීම පිණිසත් සූදානම් වෙන බලාපොරොත්තු වෙන පින්නතුන් වශයෙන් අපිට ඒ සඳහා අවශ්‍ය කරන කරුණු අපි සකස් කර ගැනීම ධර්මකාරණාවන් ඒකරාශී කරගෙන තිබීම අපේ ජීවිතයට ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා පින්වත්නි, මේ දිවි ගමන සාර්ථකව ගෙන යාම සඳහා අවශ්‍ය කරන කරුණු බුදුරජාණන් වහන්සේ විසින් විවිධ සූත්‍ර දේශනාවන් තුළින් උන්වහන්සේගේ විවිධ දේශනාවන් තුළින් විවිධ පුද්ගලයන් පදනම් කරගත් කරන ලද සාකච්ඡා තුළින්
අපේ ජීවිත තුළට ගම්‍යමාන කරලා තිබෙනවා. ඒ නිසාම අපට බුදුදහම ඉතාමත් වැදගත් වෙනවා මේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා. ඒ වගේම මේ ගමන සංසාර ගමන ගෙන යාමටත් ඒ සංසාර ගමන සාර්ථකව රැගෙන යාමටත් සංසාර ගමන කෙලවර කිරීමටත් අපි හැමෝටම බුදුදහම අවශ්‍යයි. සංසාරය කියන්නේ දුකයි කියලා අපි කවුරුත් දන්නවා. ඒකට ඔබට අමුතුවෙන් කරුණු කියන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතයේ පිළිබඳව ගත්තාම මේක මහා දුකක්. මේ සැඟවුණ දුකක් තියෙනවා. සැබෑම යථාර්ථය නම් මේ ජීවිතයේ දුකයි කියන එක. සැබෑම යථාර්ථය නම් මේ ජීවිතයේ අනිත්‍යයි කියන එක. අනිත්‍ය සියලු දේවල් දුකයි. ලෙඩ වෙන, මැරෙන, ප්‍රිය අයගෙන් වෙන් වෙන, ඒ වාගේම විවිධ වූ කම්කටොළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන, විවිධ වූ ගැටලු එක්ක, විවිධ වූ ප්‍රශ්න එක්ක ජීවත් වෙන අපේ ජීවිතවල සැපය සතුට කියන එක අල්පයි. ඒ නිසාම තමයි ලෝයඩ සංග්‍රහව ලියනකොට වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ හරි අපූර්වට කියලා දෙන්නේ අපේ ජීවිතය නැත්තම් මේ මිනිස්සු සැපයයි කියා විඳින මේ පස්කම් සැපය හරියට ඇට මස් නැති මස්ලේ නැති ඇට ලෙව කන බල්ලෙකුට සමාන කරන්නේ. බල්ලා දන්නේ නැහැ මේකේ මස් නැහැ කියන්නේ. හැබැයි අර ඇටකටුව ලෙව කාලා ඉවර වෙනකොට නැත්නම් ලෙව කමින් යනකොට බල්ලගේ දිව බල්ලා නොදැනුවත්වම තුවාල වෙනවා. තුවාල වීම නිසා ලේ ගලනවා. ලේ ගලන්න ගත්තාම බල්ලාගේ ලේ වලින්ම ඔහුගේ කුස පිරෙනවා. පංචකාම හැබැයි ඔහු දන්නේ නැහැ ඔහු තුවාල කරගෙන ඔහු වේදනාවකට පත් කරගෙන කුස පුරවා ගන්න කියලා. පංචකාමයන්ගේ ආස්වාදයේ විඳින පංචකාමයන්ගෙන් සැපය සොයන අපේ ජීවිතත් අන්න ඒ වගේ. ඒ සැපය හරි අල්පයි. ඒ හරියට ගත්තොත් මහා ඝන අන්ධකාරයක් පවතින වෙලාවක වැහි වලාකුළු වලින් බරිත අහසේ ඔබ දැකලා ඇති එකපාරටම ඇවිදින් විදුලි කොටනවා. ඒ ආලෝකයක් ඇති වෙලා නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ මේ සැපය කියන එක ජීවිතේ නැත්තම් මේ පස්කම් පිළිබඳව ආසාවෙන් පස්කම් පිළිබඳව පිනවමින් ජීවත් වෙන මිනිස්සුන්ගේ සතුට හරියට අන්නේ කියන අහසේ එකපාරටම ඇති වෙලා නැති වෙලා යන ආලෝකයේ වගේ සැපය හරි කෙටි සනිකව ඇතිලා සනිකව නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ දුක කියන එක මේ සංසාරේ පෙන්වන්නේ හරියටම අර ඝන අන්ධකාරය වගේ සදාකාලිකව නිතරම පේන්න තියෙනවා. නිතරම දකින්න ලැබෙනවා. ඒ නිසා පින්වත්නි මේ සසර දුකින් නිතර වීමට නම් ධර්මය අවශ්‍යයි. ධර්මයේ පිළිබඳ අවබෝධයක් අවශ්‍යයි. ධර්මයේ පිළිබඳ මනා පැහැදීමක් අවශ්‍යයි. ධර්මයේ පිළිබඳව සෙවීම අවශ්‍යයි. ධර්මයේ පිළිබඳව මෙනෙහි කිරීම අවශ්‍යයි. ධර්මය කියන්නේ මොකක්ද කියලා අවබෝධයෙන් යුක්තව ක්‍රියා කිරීම අවශ්‍යයි. ඒ නිසා තමයි අපිට පුළුවන් වෙලාවට අපිට පුළුවන් විදිහට අපි බණ අහලා බණ කියලා පොත් කියවලා ධර්මයේ සිහිපත් කරලා ධර්මයේ මෙනෙහි කරලා ධර්මයේ කියවලා ධර්මයේ අහලා ඒ තුල අපේ ජීවිතය තුල මේ ධර්ම කරුණු රැස්කරන්න ගබඩා කරන්න ධර්ම කරුණු වලින් පෝෂණය කරන්න සූදානම් වෙන්න. ඉතින් ඒ නිසා අදත් අපි බලාපොරොත්තු වන්නේ වින්දන FM Facebook රේඩියෝ හරහා ඒ වගේම වින්දන FM YouTube නාලිකාව හරහා එහි සභාපතිතුමන් වන දිමුතු සම්පත් මහත්මයාගේ ප්‍රධාන අනුග්‍රහය ඒ වගේම එතුමන්ගේ සංකල්පයකට අනුව අද මේ නිකිනිපුර 15ක් පොහෝ දවසේත් බණ ටිකක් අහන්න සලස්වලා දීලා
ධර්මයේ ටිකක් ශ්‍රවණය කරන්න මේ ලෝකවාසී ඔබ හැමතෙම ශ්‍රවණය කරන්න අවස්ථාව සලස්වලා දීලා ඒ තුලින් අපිත් පිනක් සිද්ධ කරගෙන ඔබටත් පිනක් රැස් කරගන්නට ඒ වගේම ඔබටත් ධර්මය අවබෝධ කරගන්න ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්මයේ ගබඩා කරගන්නට ධර්මයේ මෙනෙහි කරන්නට ධර්මයේ පිළිබඳව නැවත නැවත සිහිපත් කරන්නට අවශ්‍ය කරන අවස්ථාවක් උදා කරලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ නිසා අද නිකිනිපුර 15ක් පොහෝ දිනේදී අපි සූදානම් වෙන්නේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න කියන හැඟීම, ප්‍රාර්ථනාව, චේතනාව ඔබ හැම දෙනාම අදිෂ්ඨානය ඇති කරගෙන මේ ධර්ම ශ්‍රවණය කිරීම සුදුසුයයි මා විශ්වාස කරනවා. ඒ නිසා ඊටම දුර්ලභ කරුණු බුදුවරයෙක්ගේ පහළ වීම, මිනිස්සෙක් වෙලා ඉපදීම, ඒ වගේම යහපත් සම්පත් නැත්නම් සියලු අංග සම්පූර්ණ මිනිස්සෙක් වීම, ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කිරීම කියන මෙන්න මේ අංග හතර. මේ අංග හතර නැත්නම් මේ කාරණා හතර අදටත් අපි අතර තියෙනවා. අපට තාම දුර්ලභ නැහැ. හැබැයි මේවා දුර්ලභයි. බුදුවරු පහළ වෙන්නේ අපට හිතන වෙලාවට. බුදුවරු පහළ වෙන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙන වෙලාවට. නමුත් බුදුවරයෙක් පහළ වෙලා උන්වහන්සේගේ ධර්මයේ පවතින කාලයක අපිටත් ඒ සියලු ධර්ම කාරණාව මිනිස්සෙක් වෙලා ඉපදිලා ඊගාවට ඒ සියලු ධර්ම කාරණාවන් යහපත්ව මෙනෙහි කරන්න සිහිපත් කරන්න පුළුවන් ඇස් කන් නාසාදී යහපත්ව තියෙද්දී හොඳට පුහිටලා තියෙනකොට අපට පුළුවනි මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් පින් සිද්ධ කරගන්න. ඒ නිසා කල්පනා කරන්න ඒ පිළිබඳව. එහෙම කල්පනා කරලා මා බලාපොරොත්තු වෙන්නේ මේ නිකිනිපුර 15ක් පොහෝ දවසේ ඔබට බණ ටිකක් කියන්නටයි. නිකිනිපුර පොහොය අපට ඇත්තටම ඉතාමත් වැදගත් පොහොය දවසක්. ඇයි නිකිනිපුර පොහොය දවස අපට වැදගත් වෙන්නේ? නිකිනිපුර 15ක් පොහෝ දිනය අපට වැදගත් වෙන කාරණා දෙකක් මා ඔබට කෙටියෙන් සඳහන් කරනවා. එකක් තමයි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට අවුරුදු 20ක් යනකම් නිත්‍ය උපස්ථායකයෙක් හිටියේ නැහැ. නමුත් අවුරුදු 20කට පස්සේ බුද්ධත්වයෙන් අවුරුදු 20කට පස්සේ උන්වහන්සේට අවශ්‍ය වෙනවා නිත්‍ය උපස්ථායකයෙක් පත් කරගන්න. ඒකට විවිධ හාමුදුරු මහා සංඝ සම්මුතියක් පවත්වලා ඒ තුල කාවද තෝරගන්නේ කියන ගැටලුව හැමෝටම අවශ්‍යයි බුදුවරයෙකුට උපස්ථාන කරන්න. හැමෝම කැමති බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න. නමුත් බුදුහාමුදුරන්ට උපස්ථාන කිරීමේ වාග්ය ඒ හැමෝටම තිබෙන්නේ නැහැ. සමහරු කිව්වා සරියුත් හාමුදුරන්ට මේ අවස්ථාව ලැබෙයි. සමහරු කල්පනා කරා මුගලන් මහරහතන් වහන්සේට මේ අවස්ථාව ලැබෙයි. තවත් සමහරු කාශ්‍යප මහරහතන් වහන්සේට. ඒ වගේ එවකට හිටපු විනයදර ධර්මදර ඒ වගේම ප්‍රසිද්ධ බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම හිටපු ඒ වගේ එක එක පුද්ගලයන්ගේ නම් කියවුණා. එක එක හාමුදුරුවරුන්ගේ එක එක රහතන් වහන්සේලාගේ නම් යෝජනා වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ නියම නම නැත්නම් සුදුසු නාමයේ එනකම් උන්වහන්සේ ඉවසගෙන හිටියා. උන්වහන්සේ බැලුවා මේ සඳහා පෙරුම් දම් පුරලා තියෙන්නේ. බුදුවරයෙක්ගේ උපස්ථායකයෙක් වෙන්න අපි හිතන තරම් ලේසි කාරණාවක් නෙවෙයි. ඒ සඳහා පෙරුම් දම් පුරලා තියෙන්න ඕනේ. ඉතින් උන්වහන්සේ ආනන්ද හාමුදුරුව තමයි බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායකයා වෙන්න සුදුසුකම් සපුරලා තියෙන්නේ. උන්වහන්සේ තමයි සංසාරයේදී බුදුවරයෙක්ගේ නිත්‍ය උපස්ථායකයෙක් වීම සඳහා පාරමී දම් පුරලා තියෙන්නේ. පෙරුම් දම් පුරලා තියෙන්නේ. නියත විවරණ ලැබලා තියෙන්නේ. ප්‍රාර්ථනාවන් කරලා තියෙන්නේ. ඒ නිසා සුදුසු කල්හි සුදුසු වේලාවට බුදුරජාණන් වහන්සේ Tamanගේ අග්‍ර උපස්ථායක තනතුරට ආනන්ද හාමුදුරුවපත් කරගත්තේ අද වාගේ දවසක ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. ඇයි? තුන් ලෝකයටම අධිපති, තුන් ලෝකයටම අග්‍ර වුණ, තුන් ලෝකයටම ජේෂ්ඨ වුණ, තුන් ලෝකයටම ශ්‍රේෂ්ඨ වුණ ලෝතුරා බුදුහාමුදුරුව උන්වහන්සේට උපස්ථාන කරන්න ලැබෙන අවස්ථාව කලාතුරකින් ලැබෙන අවස්ථාව. ඒ ආනන්ද හාමුදුරුව උපස්ථායක තනතුරටපත් වෙලා එදා සිට බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන මොහොත දක්වා බුදුහාමුදුරුවන්ගේ අග්‍ර උපස්ථායක තනතුරේ සිටියා. උන්වහන්සේ අග්‍ර උපස්ථායක තනතුර ඉතා අගනා ලෙස සිද්ධ කරා. උන්වහන්සේ අග්‍ර උපස්ථායක තනතුර ශ්‍රේෂ්ඨ ලෙස සිද්ධ කළා. කිසිදු අඩුවක් නැතුව බුදුරජාණන් වහන්සේට සංග්‍රහ කළා.
උපස්ථාන කළා. උන්වහන්සේ ළඟින්ම වැඩ හිඳමින් ඒ සියලු කටයුතු සිද්ධ කළා. ඒ විදිහට වැඩ හිටපු ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේගේ සියලු බාහිර කටයුතු සියල්ලක්ම පසෙකලා බුදුහාමුදුරුවන්ට උපස්ථාන කිරීමේ පමණක්ම නියැලලා හිටියා. බුදුරජාණන් වහන්සේගේ කටයුතු පමණක්ම සිදු කරමින් හිටියා. අවසානයේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවට එනකොටත් ආනන්ද හාමුදුරුවෝ රහත් භාවයට පත් වෙලා හිටියේ නැහැ. උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන සිටියත්, උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික තත්ත්වයේ හිටියත්, උන්වහන්සේ ධ්‍යානඵල මාර්ගඵලලාභී හිටියා. නමුත් ආනන්ද හාමුදුරුවෝ අවසානයේදී අවශ්‍ය වෙනවා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවදාලාම මහා කාශ්‍යප මහරහතන් වහන්සේට අවශ්‍ය කරනවා 500ක් භික්ෂුන් වහන්සේලා එක්ක මේ ධර්ම විනය එක්තෙන් කරන්න අවශ්‍යයි. මේ භික්ෂුන් වහන්සේලාගේ විනය සකස් කරන්න අවශ්‍යයි. විවිධ මහාමුදුරුවරු විවිධ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ එවෑමෙන් මේ ශාසනයට පරිහානියක් කරાવી. ශාසනයට විරුද්ධව කටයුතු කරાવી කියන හැඟීම නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් සංඝායනාවක් ආරම්භ කරන්න නැත්නම් සංඝායනාවක් පවත්වන්න සූදානම් වෙනවා. බුදුහාමුදුරුවෝ එතෙක්කල් තනින් තැන දේශනා කරලා තිබ්බ ධර්ම කාරණාවන් එක් තැනකට එක් කරන්න උන්වහන්සේට අවශ්‍ය කරනවා. ඒ සංඝායනාවට මහරහතන් වහන්සේලා 500ක් වැඩමවනවා. නමුත් මේ සංඝායනාව සිදු කිරීමට නම් ආනන්ද හාමුදුරුවන්ගේ අවශ්‍යතාවය අනිවාර්යයි. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ හැබැයි ඒ වෙනකොටත් රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ ආනන්ද හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් නොවන නිසා උන්වහන්සේ නමුත් ආනන්ද හාමුදුරුවෝ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළ ඔබට මතක නම් ඔබ දන්නවා නම් සිහිපත් කරන්න. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකත්වයේ බාර ගන්න අවස්ථාවේදී උන්වහන්සේ ඉල්ලීමක් කරනවා බුදුහාමුදුරුවෝ කොහෙදි හරි මේ යම් ධර්මයක් දේශනා කළොත් ඒ ධර්මය නැවත මා ළඟට ඇවිදින් මගේ ළඟ නැවත දේශනා කළ යුතුයි කියන එක. එහෙමනම් බුදුහාමුදුරුවෝ ඒ කියව පරිදි ආනන්ද හාමුදුරුවන්ට සියලු ධර්ම කාරණා දේශනා කළා. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ නැතුව මේ ධර්ම සංගායනාව පවත්වන්න අපහසුයි. උන්වහන්සේ තමයි ධර්ම භාණ්ඩාගාරික. උන්වහන්සේ තමයි ධර්මයේ සියල්ල දැන හිටියේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ අවශ්‍ය නිසා 499ක් රහතන් වහන්සේලාත් ආනන්ද හාමුදුරුවොත් එක්ක මේ ධර්ම සංගායනාව පැවැත්වීමට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කළගත්තාම ආනන්ද හාමුදුරුවෝ මහා වීරයෙකින් ඒ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන්න් වහන්සේ මහා වීරයක් දරමින් උන්වහන්සේදා සියලු කෙලෙසුන් නසා රහත් භාවයට පත් වෙලා උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් තමයි මේ ධර්ම සංගායනාවට සූදානම් වුණේ. උන්වහන්සේ සම්බන්ධ වුණේ. ඒ අනුව මහරහතන් වහන්සේලා 509ක් ඇතුළු මේ ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට. එහෙනම් නිකිණි පුර 15ක් පොහොය දවසක අද වගේ දවසක තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන්න් වහන්සේ උන්වහන්සේගේ ළඟින්ම හිටපු උන්වහන්සේව ආශ්‍රය කරපු මහා ප්‍රඥාවන්තයන්න් වහන්සේ ධර්ම භාණ්ඩාගාරිකයන්න් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයන්න් වහන්සේ අද වගේ දවසක තමයි නැත්නම් නිකිණි පුර 15ක් පොහොය දිනකයි රහත් භාවයට සසර විමුක්තියට සංසාර ගමනේ කෙලවරට උන්වහන්සේ පැමිණෙන්නේ මේ වගේ දවසක. අන්න ඒ නිසා අපට මේ නිකිණි පුර 15ක් පොහොය දිනේ ඉතාමත් වැදගත් දවසක් වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඊගාවට මා ඔබට සඳහන් කළ පරිදි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට සිද්ධ කරන්න සූදානම් වුණේ ආරම්භ කළේ අද වාගේ දවසකයි. ඒ නිකිණි පුර 15ක් පොහොය දිනේ නිකිණි පුර 15ක් පොහොය දිනේ මේ ආරම්භ කරපු ප්‍රථම ධර්ම සංගායනාව නිසා මහා භාග්‍යයක් ඒ වගේම විශාල යහපත් ක්‍රියාවලීන් රාශියක් සිද්ධ වුණා. එකක් තමයි එතකොට
බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑමත් සමග මේ ශාසනයට වෙන්න ගිය නැත්තම් මේ ශාසනයේ දෙකඩ වෙන්න නැත්තම් මේ භික්ෂූන්ගේ විනය විරෝධී කටයුතු සිද්ධ වෙන්න ගිය අවස්ථාව මගහැරලා ගියා. උන්වහන්සේ ඒ සඳහා ඒ සුභද්‍ර වැනි භික්ෂූන් කියපු කතා අහලා උන්වහන්සේ ඒ මොහොත ඒ අවස්ථාව නැති කළා. ඒ විතරක් නෙවෙයි. ලෝකේ පුරාවටම විසිරලා තිබුණ විවිධ තැන්වලදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන විවිධ ධර්ම කාරණාවන් එක් තැනකට අරගෙන පිටක වශයෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ රහතන් වහන්සේලාට ඒ પરම්පරාවලට මේ ධර්මයේ බෙදා දීලා මේ ධර්මය ගොනු කරලා මේ ධර්මයේ සූත්‍ර විනය අභිධර්ම වශයෙන් කොටස් කරලා ඒ තුල දේශනා කරන්නට යෙදුනේ මෙන්න මේ වගේ පොහෝ දිනකයි. ඒ බෙදා දුන්නේ සංරක්ෂණය කිරීමක් කරේ. ධර්ම සංරක්ෂණය කිරීමක් සිද්ධ වුණේ මේ නිකිණි පුරපසළොස්වක පොහෝ දිනේ. අන්නේ නිසා පින්වත්නි අපිට හැම අතින්ම වැදගත් වෙන මේ නිකිණි පුරපසළොස්වක පොහෝ දිනේදී බණ ටිකක් අහලා ඒ තුල ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අදිෂ්ඨාන කරගන්න. මා මාතෘකා කරගත්තේ ඔබට දේශනා කිරීමට ඉතාමත් වටිනා වැදගත් ඒ වාගේම තමයි මේ නූතන සමාජයට නැත්තම් මේ සමාජයට වඩාත්ම වැදගත්යයි හිතෙන වඩාත්ම උචිතයයි හිතෙන ඉතාමත් හොඳ ධර්ම කාරණාවක් බුදු ඇසින් කොහොමද මේ සමාජ දර්ශනය දකින්නේ කියන කාරණේ පිළිබඳව මා සාකච්ඡා කිරීමටයි මේ ධර්ම දේශනාව තුළින් සූදානම් වෙන්නේ. මගේ මාතෘකාව තමයි අද ඔබ දන්නවා නූතනයේදී ප්‍රධාන ගැටලුවක් තමයි දරුවන් සහ දෙමව්පියන් අතර පවතින මේ ගස්ඨණය. එහෙම නැත්නම් සමාජය දිහා බලා හිඳීමේදී නැත්නම් මේ ලෝකයේ දිහා තෙවන ඇසකින් බලනකොට අපට යම් දෙයක් වැටහෙනවා. ඒ තමයි මිනිස්සුන්ගේ විචක්ෂණශීලී භාවය. එහෙමත් නැත්නම් ශිෂ්ටාචාර භාවය, ශිෂ්ට සම්පන්න බව. අපි වගේ සංස්කෘතියකින්, අපි වගේ බෞද්ධ ආගමික ඉගැන්වීම් තුලින් පෝෂණය වුණ මහා බෞද්ධ සංස්කෘතියින්ගෙන් පෝෂණය වුණ සමාජයක් ඇතුලේ නූතන දෙමාපිය දරුවන් අතර පවතින සම්බන්ධතාවයේ ඒ වාගේම ශිෂ්ට සම්පන්න බව ඔවුන් දන්නවාද කියන කාරණේ, ඒ වාගේම එය නූතනයේ වෙනකොට කොයිබට ගිහින්ද කියන කාරණේ අපට සාකච්ඡා කරන්න වෙලා තියෙනවා. ඒ නිසා මා මාතෘකා කරගත්තා මව්පියන්ගේ තියෙන වටිනාකම. ඔබට අපි කතා කළොත්, අපි සාකච්ඡා කළොත් මේ කාරණේ පිළිබඳව ලංකාවේ මම හිතනවා මේ වෙනකොට වැඩි වශයෙන් මහලු මඩම් රාශියක් තියෙනවා අපිට දකින්න පුළුවන්. විවිධ ඒ විතරක් නෙවෙයි පහුගිය කාලයේදී ඔබ දැක්කනම්, ඔබ ඇහුවනම් සමහර සිදුවීම් තිබුණා. තමන්ගේම අම්මා බලු කූඩුවක දාලා කණ්ඩ ටිකක්වත් නැතිව සුනකේකුට මෙන්, තිරිසනෙකුට මෙන් සංග්‍රහ කරන, ඒ වගේම අම්මව බලු කූඩුවක ඇති කරන දරුවෝ අපි දැක්කා. ඒ වගේම අපි දැක්ක පහුගිය කාලයේදී වාහනවල මහා ප්‍රාඩෝ, එහෙම නැත්නම් සුවිසල් වාහන, තාම මිලාදික වාහන වලින් ආපු දරුවෝ තමන්ගේ අම්මා තාත්තව විවිධ තැන්වල දාලා යනවා, මහා මග දාලා යනවා අපි දැක්කා. ගස් ළඟ දාලා යනවා දැක්කා. ඒ අම්මලාගේ දුක කියනවා අපි දැක්කා. ඒ වගේම ඒ මව්පියවරුන්ගේ වේදනාව, දුක, දරු සෙනෙහස කොහොමද ගලාගේ කියන කාරණේ අපි පහුගිය කාලයේදී දැක්කා. මෙන්න මේ කාරණා එක්ක බුදුහාමුදුරුවෝ මේ මව්පියන්ගේ තියෙන වටිනාකම කොහොමද පෙන්වුවේ? බුදුහාමුදුරුවෝ කොහොමද මව්පියන්ට සංග්‍රහ කරන්න, උපස්ථාන කරන්න කියලා කිව්වේ කියන කාරණේ පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. කාරුණික පින්වත්නි, දෙමව්පියෝ කියලා කියන්නේ මේ ලෝකයේ ඉන්න වටිනාම සම්පත් දෙකක් ඇටියටයි බුදුරජාණන් වහන්සේ දැක්කේ.
දෙමව්පියෝ මොනතරම් වටිනා සම්පත්ද කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ බුද්ධ කියන පදවිය නැත්නම් බුද්ධ කියන වචනය බුදුරජාණන් බුදුවරයෙකුට පමණක් ආවේනික වුණ බුදුවරයෙක් පමණක් හැඳින්වීම සඳහා නැත්නම් ශාස්ත්‍රූවරයෙක් තුන් ලෝකයටම අධිපති වූ කෙනෙකු හැඳින්වීම සඳහා භාවිතා කරන වචනයක්. එහෙත් බුදුහාමුදුරුවෝ මේ දෙමව්පියන්ගේ වටිනාකම් පෙන්වීම සඳහා උන්වහන්සේ සඳහන් කළා බුද්ධ කියන වචනේ අම්මටයි තාත්තටයි දුන්නා. බලන්නකෝ බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා. ඔබේ ගෙදර ඉන්න බුදුහාමුදුරුවෝ තමයි අම්මා කියලා කියන්නේ. ගෙදර ඉන්න බුදුහාමුදුරුවෝ තමයි තාත්තා කියලා කියන්නේ. ගෙදර බුදුන් අම්මා ගෙදර බුදුන් තාත්තා. ඒ නිසා දෙමව්පියෝ බුදුවරුන්ට සමාන කරලා බුදුහාමුදුරුවෝ සලකුවා දෙමව්පියෝ. ඇයි දෙමව්පියෝ බුදුවරයෙකුට සමාන වෙන්නේ? මේ බණහන ඔබ අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ඔබ නිකමට හිතන්න ඔබේ හිත ඇතුලේ ඔබේ දරුවෝ පිළිබඳව මොන වගේ ආකල්පයක්ද තියෙන්නේ කියලා. ඔබේ දරුවෝ පිළිබඳව ඔබේ සිත ඇතුලේ මහා මෛත්‍රියක් තියනවා නේද? ඔබ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඔබේ දරුවෝ පිළිබඳව ඔබේ හිත ඇතුලේ මහා කරුණාවක් පවතිනව නේද? මුදිතා ස්වභාවය උපේක්ෂාවෙන් බලන මොන දේවල් කරත් Tamanගේ දරුවෝ හරි කියලා හිතෙනව නේද? සමහර වැරදි වුණත් ඔවුන්ට අනුකම්පා කරනව නේද? එහෙනම් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ බුදුරජාණන් වහන්සේ සතුයි. උන්වහන්සේ තුන් ලෝකයේ දිහාම බලන්නේ ඔය කියන ආකල්ප වලින්. ඔය සංකල්පයන්ගේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාවෙන් තමයි තුන් ලෝකයේ දිහාම බැලුවේ. උන්වහන්සේට මිනිස්යෝද තිරිසන් සත්වයෝද දෙවියෝද බ්‍රහ්මයෝද කියලා වෙනසක් තිබෙන්නේ නැහැ. හැමෝටම එකම විදිය. රාහුල කුමාරයාටත් සෝපාකටත් සුනීතටත් ඒ හැමෝටමත් එකම විදිය. බුදුහාමුදුරුවෝ සියල්ල දෙස බලනවා මෛත්‍රියෙන්. උන්වහන්සේ දේවදත්ත හාමුදුරුවෝ මහා වෛරයක් අරගෙන උන්වහන්සේගෙන් සදාටම පරිගන්න චේතනාවෙන් ජීවත් වුණු දේවදත්ත හාමුදුරුවන්ටත් මෛත්‍රී කරනවා. රා කලගෙඩි ගණනාවක් බීලා බුදුහාමුදුරුවෝ මරන් ඉස්සරහට එන නාලාගිරිටත් මෛත්‍රී කරපු බුදුහාමුදුරුවෝ තමන්ගේ අග්‍රම දායකයා වෙච්ච බිම්බිසාර මහ රජුරුව මරලා රාජ්‍යත්වයට පත් වුණ අජාසත් කුමාරයාටත් ඒ කරුණාවෙන් මේ මෛත්‍රියෙන් බැලුවා. එහෙමනම් බුදුහාමුදුරුවෝ තිරිසන් සත්‍යයන්ගෙන් මහා බ්‍රහ්මයා දක්වාම උන්වහන්සේ මේ සුපතල ලෝකයේ ඇතුලේ මහා කරුණාවකින් මහා මෛත්‍රියකින් මහා උපේක්ෂාවකින් ලෝකයේ දිහා බලනවා. ඒ බුදුහාමුදුරුවන්ට කාටවත් සමාන වෙන්න පුළුවන්ද? කාටවත් ඒ බුදුහාමුදුරන්ට සමාන වෙන්න බෑ. එහෙනම් ඇයි බුදුහාමුදුරුවෝ බුද්ධෝ විය මාතා කිව්වේ? අම්මා දරුවෝ දිහා අර බුදුහාමුදුරුවෝ තුන් ලෝකයේ දිහාම කරුණාවෙන් බලනවා වගේ තමන්ගේ දරුවෝ දිහා අම්මා බලනවා කරුණාවෙන්. දරුවෝ මොන දේවල් කරත් කිව්වත් අම්මගේ කරුණාව නැති වෙලා යන්නේ නැහැ. අම්මගේ මෛත්‍රී සහගත භාවය නැති වෙලා යන්නේ නැහැ. අම්මා කවදාවත් දරුවන්ට වෛර කරේ නැහැ. අම්මා කවදාවත්ම දරුවෝ දිහා වෛරී සිතුවිල්ලකින් බලන්නේ නැහැ. අම්මට මොන අඩුපාඩු තිබුණත් මොන දේවල් තිබ්බත් දරුවෝ දිහා ඒ මෛත්‍රී හැඟීම තිබ්බා. ඒ කරුණාව තිබ්බා. ඒ උපේක්ෂාවෙන් ඔවුන් කරන සියල්ල ඉවසගෙන දරාගෙන හිටියා. සමහර අම්මලා ඔබ දකින්න නැති දරුවෝ මහා මග දාලා ගියත් දරුවන්ට ආශිර්වාද කළා. අපි ඒක දැක්කා. අම්මෙක්ගේ ආශිර්වාදය එහෙම සුළුවෙන් හිතන්න බැරි ආශිර්වාදයක්. ඒක මහා සුවිසල් වූ ආශිර්වාදයක්. තාත්තත් එහෙමයි. තාත්තා මහා දුක් විඳේ, දාඩියේ හෙළුවේ, ඒ වාගේම කළ නොහැකි දේවල් සිද්ධ කළේ තාත්තා දරුවෝ වෙනුවෙන්. දරුවන්ගේ කුසගින්න නිවන්න. මේ නූතන සමාජයේ අද අපි මහා භයානක අවස්ථාවකට රටපත් වෙලා තිබෙන මොහොතක ඒ වගේම ඉතාමත් භයානක ආර්ථික වශයෙන් මහා
විපර්යාසයකට පත් වෙලා ඉන්න මොහොතක අපේම තාත්තලා ඔබ දකින්න නැති මාධ්‍යයේ අඬ අඬා කිව්වේ දරුවෝ බඩගින්න තියන්න බැරි හින්දා මහත්තයෝ මම මේ දේවල් අපි කරනවා. දරුවෝ කුසගින්නේ තියන්න බැරිකමට අපි මේ ගොවිතැන් කරන්නේ නැත්තම් මේවා කරලා අපට වෙන ලබන්න දෙයක් නැහැ, ගන්න දෙයක් නැහැ. දරුවන්ට කන්න දෙන්න හැම තාත්තා කෙනෙක්ගේ හැම අම්මා කෙනෙක්ගෙම මේ ආර්ථික ගැටලුව අස්සෙත් මේ මහා ප්‍රශ්න අස්සෙත් ඕන් කිව්වේ අපේ දරුවෝ බඩගින්න තියන්න අපිට බෑ. අපිට බඩගින්න ඉන්න ඒ කතාව ඇතුලේ දෙමව්පියෝ තව කතාවක් කිව්වා. ඒක නොකිය කියපු දෙය. අපිට බඩගින්න දරා ගන්න පුළුවන්. අපිට බඩගින්න ඉන්න පුළුවන්. අපිට වේල් දෙකක් කාලා ඉන්න පුළුවන්. නැත්නම් එක වේලක් කාලා ඉන්න පුළුවන්. හැබැයි දරුවන්ට තුන් වේලම කන්න දෙන්න ඕනේ මොන ක්‍රමයෙන් හරි. ඒ හින්දා මේ මහන්සි වෙන්නේ. ඒ හින්දායි මේ කැප වෙන්නේ. බලන්නකෝ දෙමව්පියන්ගේ වටිනාකම. දෙමව්පියෝ මොනතරම් වෙහෙසක් මහන්සියක් අපි වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් ගන්නවද කියන කාරණේ දෙමව්පියන්ගේ හිතේ දරුවෝ වෙනුවෙන් මොනතරම් මෛත්‍රී සහගත සිතුවිල්ලක් තියනවද කියන කාරණේ දෙමව්පියෝ දරුවෝ දිහා මොන විදිහටද බලලා තියෙන්නේ කියන කාරණේ ඔබට තේරෙනවා. ඔබත් අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ඒකයි සුද්ධෝදන රජුරෝ ඇවිල්ලා තමන්ගේ බුද්ධ පුත්‍රයාට කියන්නේ බුදුහාමුදුරුවන්ට කියන්නේ බුදුහාමුදුරුවෝ නන්ද කුමරු පැවිදි කරනකම් බලන් ඉඳලා රාහුල කුමරුත් පැවිදි කළාට පස්සේ ඇවිත් කියනවා බුදුහාමුදුරුවනි ආයෙනම් දෙමව්පියන්ගෙන් අවසරයක් නැතුව දරුවෝ මහාන කරන්න එපා. ඇයි බුදුහාමුදුරුවනි මේ දරු සෙනෙහස කියන එක අපේ සම ලේ නහර මස් ඇට මිදුළු දක්වාම ගලාගෙන ගියපු එක. කිඳා බහැලා තියෙන්නේ. ඒ ඇට මිදුළු දක්වා කිඳා බහැපු දරු සෙනෙහස දරා ගන්න බෑ දරුවෙක් අහිමි වෙනකොට. දරුවෙක් නැති වෙනකොට ඒක දරා ගන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ නැවත දරුවෝ මහාන කරනවා නම් දෙමව්පියන්ගේ පූර්ණ අයිතිය ඇතිව අවසරය ඇතිව පැවිදි කරන්න. බුදුහාමුදුරුවෝ තේරුම් ගත් අවබෝධ උන්වහන්සේ එදා දේශනා කළා සුද්ධෝදන රජුරෝ කිව්ව කතාව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ආයේ කිසිම පුද්ගලෙක් දෙමව්පියන්ගේ අවසරයකින් තොරව පැවිදි කරන්න එපා කියන කාරණේ. ඒකට හේතුව තමයි දෙමව්පියෝ ඒ තරම්ම දරුවන්ට සෙනෙහසින් පැඳිලා ඉන්න නිසා. දරුවෝ දිහා සෙනෙහසින් බලන නිසා. ඒ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් කතාවක් තියෙන ඔය Hindu ජනතාව Hindu ජනයා කියනවා මේ ලෝකය මවන්නේ මහා බ්‍රහ්මයා කියලා. මේ ලෝකයේ මවලම් ලෝකයේ පාලනය කරන්නේ මහා බ්‍රහ්මයා කියලා Hinduන්ගේ විශ්වාසයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෝකයේ මවන්නේ මහා බ්‍රහ්මයා නෙවෙයි අම්මයි තාත්තයි තමයි ලෝකයේ මවන්නේ. ඒ වගේම Hinduන් විශ්වාස කරනවා ඒ නිසා ලෝකයේ මවල ලෝකයේ පාලනය කරන්නේ මහා බ්‍රහ්මයා නිසා එයා තුල තමයි විහරණ ධර්ම හතර තියෙන්නේ. නැත්තම් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණයන් හතර පවතින්නේ මේ කියන මහා බ්‍රහ්මයා තුලයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නෑ. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන විහරණ පවතින්නේ අම්මෙක් තාත්තෙක් ළඟ. වෙන කිසිම කෙනෙක් ළඟ නෙවෙයි. අම්මා තාත්තා ළඟයි මේ කියන විහරණ ධර්ම මේ කියන ධර්මතා පවතින්නේ. ඒ නිසා මහා බ්‍රහ්මයා නෙවෙයි මේ ලෝකේ මවන්නේ. මේ ලෝකේ මවන්නේ අම්මයි තාත්තයි කියන කාරණේ. ඒ නිසා තමයි අර ගීතයකින් කියන්නේ අම්මා සඳකි මම ඒ ලෝයේ හිරුය රිදී කිය. අම්මා සඳ නම් තාත්තා තමයි ඒ ලෝකේ ආලෝකමත් කරපු හිරු. අම්මා සිසිල දෙනකොට දරුවන්ට අම්මා බදාගෙන තුරුළු කරගෙන වේදනාව දරා ගන්නකොට දරුවන්ගේ තාත්තා ඒ සියල්ල දරාගෙන ඒ සියලු වගකීම් අරගෙන හිරු වගේ ඒ ලෝකයේ ඒ ජීවිත ආලෝකමත් කරනවා. තාත්තා අපේ ජීවිත ලස්සන කරනවා. තාත්තා අපේ ජීවිතේ නැවුම් බවක් දෙනවා. අපිට ආලෝකය දෙනවා. අපේ ගමනට සවියක් වෙනවා. තාත්තා ඒ සියල්ල කරන්නේ මහා දුක්ඛන්දරාවන් හිත තුල දරාගෙනයි. මේ නිසා කාරුණික පින්වත්නි අම්මා තාත්තා කියන දෙන්නගේ වටිනාකම මේ විදිහට වචන වලට ගලපන්න පුළුවන් දෙයක් නෙවෙයි.
මා ඔබට එකම එක උදාහරණ දෙකකින් අම්මගේ තාත්තගේ වටිනාකම කියන්නම්. ඔබ හිතන්න කුඩා කාලයේදී ඔබ මේ විදිහට කුඩා කාලේ ඔබ සෙල්ලම් කරලා තියෙනවානේ. මහා වැස්සකට තෙමීගෙන දවසක් ඔබ සෙල්ලම් කරලා ඉවර වෙලා ගෙදරට එනවා. ඒ ගෙදරට එනකොට මේ නැත්තම් කුඩා ළමෙක් වශයෙන් හිතන්න ඔබ මේ කොල්ලා දුවගෙන එනකොට වැස්සට තෙමීන දඩබ්බර කොල්ලා දුවගෙන එනකොට අක්කා ඈත ඉඳලා කියනවා අන්න අදත් තරකා නැත්තම් අරලා මල්ලි තෙමීගෙන එනවා කියලා බනිනවා. අයියත් ඈත ඉඳන් බැනවදිනවා අදත් උඹ සෙල්ලම් කරලා නටලා තෙමීගෙන ආවද කියලා. තාත්තත් මොනවා හරි කියලා කෑ ගහනවා. අම්මා මොකද කළේ? අම්මා මොකුත් නෑ. ඇඳන් හිටපු රෙද්ද ඔළුවේ තියලා රෙදිපට ඔළුවෙන් මෙව කරලා අම්මා කරේ ඔළුව පිහදාපු එක. අම්මා දරුවව තුරුළු කරගෙන ඔළුව පිහදාපු එකයි කරේ. තාත්තත් ඒ වගේ තමයි. ඒකයි අම්මගේ සෙනෙහස මව් සෙනෙහස අන්න ඒ වගේ ගලා ගියේ. අම්මා හැංගීම් බරව අපේ සෙනෙහස අපට දුන්නා. අම්මා අපිව තුරුළු කරගෙන අපේ සතුට වෙනුවෙන් හිටිය හැමෝම මුළු මහත් ලෝකයක් දොස් කියද්දී අම්මා බලාගෙන හිටියා. ඒකයි රන් බණ්ඩා සෙනෙවිරත්න කියන්නේ. දවසක් පැල නැති හේනේ අකාල මහ වෙහි වැස්සා තුරුලේ සංගවාගෙන ඔබ තෙමුනාම්මේ කියලා. මහා අකාල මහ වෙහි වහිනකොට නිന്ദා ආදී විවිධ තාත්තා නැති පැලක තාත්තා නැති ගෙදරක ඔබට හිතන්න පුළුවන් අම්මෙකුයි දරුවෙකුයි හැදෙනවා නම් ඒ ගෙදරට නැත්තම් සමාජයෙන් තිබෙන ගැටලු පිළිබඳව මා ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ අම්මා දෙස බලන විදිහ ඊගාවට ඒ අම්මා නැත්තම් මේ දරුවෝ පිළිබඳව හිතන විදිහ ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. රන් බණ්ඩා සෙනෙවිරත්න මහත්තයා ඒකයි කියන්නේ සින්දුවෙන් විවිධ වූ ගස්ඨන විවිධ වූ ගැටලු විවිධ වූ ප්‍රශ්න මැද්දේ අම්මා ඇකේ හොයාගෙන මේ දරුවෝ හිටියලු. දරුවෝ බලාගත්තලු. අම්මා අවසානයේ දක්වාම මහා දුක් හඳුරන. ඒක තමයි අම්මගේ ස්වභාවය. අම්මා දුක් පෙන්වන්න නැතුව දුක් විඳින්න අම්මා දුක් විඳින්න අපට සැප දෙනවා. තාත්තත් එහෙම තමයි. දවසක් එක කොල්ලෙක් තාත්තත් එක්ක ස්තෝප්පේ වාඩි වෙලා ඉන්නකොට තාත්තා හඳ පෙන්නලා අහනවලු පුතේ අර මොකක්ද කියලා. මේ කොල්ලා කියනවා තාත්තේ හඳනේ කියලා. ආයෙත් තාත්තා අහනවලු පුතේ අර මොකක්ද කියලා. තාත්තා කියනවලු මේ පුතා කියනවා තාත්තේ හඳනේ. තුන්වෙනි පාරත් අහපුවම තාත්තේ පුතේ අර මොකක්ද කියලා හඳ පෙන්න තාත්තේ හඳනේ කියනවා. හතරවෙනි පාර අහනකොට පුතාට තරහ යනවා. පුතා බැන වදිමින් ගේ ඇතුළට යන තාත්තට පිස්සුද දන්නේ නැහැ. මේ හැම වෙලේම එකම දෙයක් පෙන්න මගෙන් ඒ මොකක්ද කියලා අහන්නේ කියලා පුතාට තරහ ගිහිල්ලා ගස්සලා දාලා යන්න කාමරේට. ටිකක් වෙලා ගියාම තාත්තා පොතකුත් තරම් පුතාගේ කාමරේට ඇවිල්ලා පොත පෙරලා දෙනවා. එක දවසක තියෙනවා මේ කොල්ලා තාත්තගෙන් අර හඳ පෙන්නලා කුඩා කාලයේදී අහනවා 100 වරක් විතර තාත්තා ඩයිරියේ ලියලා තිනවා මගේ පුතා අද මගෙන් හඳ පෙන්නලා හැම වෙලාවෙම ඒ මොකක්ද කියලා ඇහුවා. මම මේ හැම වෙලාවෙම ඒ පුතේ හඳ කියලා කිව්වා. එහෙනම් 100 වරක් විතර අහපු ඒකම ප්‍රශ්නෙට මම එකම විදිහට උත්තර දුන්නා. අන්න තාත්තලා එහෙමයි. අපිට දෙපාරක් තුන් පාරක් තාත්තා එකම ප්‍රශ්නේ අහනකොට තරහ යනවා. තාත්තෙන් ඇහුවේ පිස්සුද කියලා. හැබැයි පුතා කුඩා කාලයේදී 100 වරක් තාත්තෙන් අහදින් තාත්තා 100 පාර මොළුව අතක ගාතුරුල් කරගෙන තරහ ගන්නේ නැතුව පෙන්නවා ඒ හඳ කියලා. ඒක තමයි තාත්තෙක්ගේ තියෙන වටිනාකම. අම්මෙක්ගේ තියෙන වටිනාකම. දරුවෝ දෙමව්පියන්ට බරක් නෙවෙයි. දරුවෝ දෙමව්පියන්ට සම්පත්. දරුවෝ දෙමව්පියන්ට වටිනා සම්පත්. අපි හිතනවා දෙමව්පියෝ අපට මේ දේවල් කරන්න ඕනේ. අපිට ඉඩම් දෙන්න ඕනේ, ගෙවල් හදලා දෙන්න ඕනේ, අපිට දායාද දෙන්න ඕනේ.
ඒ විදිහට අපි හිතනවා. ඇත්තටම දෙමව්පිය අපිට දුන්න දේවල් මදිද? අම්මා කුසක් දුන්න එකම මදිද? මේ ලෝකයට එන්න විදිහක් නැතුව එලියක් නැතුව ගන්ධබ්බ අවදියක හාසේ සැරිසර ඉන්නකොට යන්න තැනක් නැතුව ඉන්නකොට කුසක් දීලා ඒ කුස ඇතුලේ මාස 10ක් පුරාවටම විවිධ දුක් විඳිමින් ඒ මාස 10 ඇතුලේ උණු වතුර ටිකක් බොන්නේ නැහැ, සැර කෑමක් කන්නේ නැහැ. පරිස්සම් කරලා ආරක්ෂා කරගෙන හැම වෙලේම අතගගා ඒ කුස ඇතුලේ මහා විඳින්න පුළුවන් විවිධ වේදනාවන් විඳමින් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් හිටපු අම්මා ඒ කරපු කැපකිරීම මදිද? ලෝකේ විඳින්න පුළුවන් උත්තරීතරම වේදනාව නැත්තම් අපහසුම වේදනාව විඳිමින් මේ ලෝකයට අපිව බිහි කරපු එකම මදිද? මේ ශරීරයකට දරන්න බැරි වේදනාවක් විඳපු අම්මා තවත් දේවල් අපට දෙන්න ඕනේද? එහෙම දරන්න බැරි වේදනාවක් විඳමින් අපිව බිහි කරනකොට ඈත මුල්ලක ඉඳන් කඳුළු සලසලා නොපෙන්වා හඬමින් හිටපු තාත්තා එදා ඉඳන් මහා වගකීමක් කර සල්ලාල ජීවිතයක් ගත කරමින් හෝ නැත්තම් බරක් නැතුව හිටපු තාත්තා එදා ඉඳන් මහා බරක් ඔළුවට දාගෙන අපේ ජීවිත වෙනුවෙන් මහා කැපකිරීම කරා නම් අපි උස්මහත් කරන්න ඔහුගේ මුළු වීරියම කැප කරා නම් මුළු තරුණ අවදියම කැප කරා නම් මුළු ජීවිතේම අපි වෙනුවෙන් කැප කළා නම් තවත් තාත්තෙකුට දෙන්න දේවල් අපිට තියෙනවද? අම්මෙකුට තවත් අපි වෙනුවෙන් කරන්න දේවල් තියෙනවද? ඒ කරපු ටික මදිද? අත් කකුල් ටික හරියට අතපත ගාලා හදලා උස්මහත් කරලා කන්න බොන්න දීලා සමාජයට දායාද කරපු එක මදිද? කරන්න ඕනි කැපකිරීම සියල්ලම කරලා තවත් දේවල් අපි දෙමව්පියන්ගෙන් ඉල්ලනවද? හම්බ වෙන දරුවා කුණු කූඩයකට දාලා මුහුදට දාලා නැත්තම් ගඟකට දාලා විසි කරලා යන අම්මලා තාත්තලා අතරේ දරුවට නමක් අම්මව අනාථ කරලා දරුවට නමක් දෙන්න බැරුව හැංගිලා යන තාත්තලා අතරේ තාත්තෙක් නැති දරුවෝ හදාගන්න විදියක් නැතුව විසි කරලා දාන අම්මලා අතරේ අපේ අම්මා තාත්තා අපි වෙනුවෙන් මේ කරපු කැපකිරීම මදිද? එහෙනම් අම්මලා අනුකම්පක නෙවෙයිද? අම්මා තාත්තා අපි වෙනුවෙන් අනුකම්පා කිරීමක් විතරයි කරලා තියෙන්නේ. ඒ හොඳටම ඇති අපිට අම්මා තාත්තා වෙනුවෙන් සංග්‍රහ කරන්න උපස්ථාන කරන්න. අම්මා තාත්තගේ වටිනාකම තේරුම් ගන්න ඔය හොඳටම ඇති. අම්මා තාත්තා ඔය කරපු දේවල් වඩාත් ඇති. ඒ නිසාම තමයි අම්මා තාත්තාගේ තියෙන වටිනාකම බුදුහාමුදුරුවෝ මාතා පිතෝ ගුණානන්තෝ මව්පියන්ගේ ගුණය අනන්තයි අප්‍රමාණයි. ඒ ගුණය සමාන කරන්න බෑ කිසිම දෙයකට. ඒ ගුණය කිසිම දෙයකින් ඒ ණය දෙමව්පිය අපි වෙනුවෙන් ගෙවපු ණය ගෙවලා ඉවර කරන්න පුළුවන් කමක් නෑ. ඒ තරම් කැපකිරීම කරලා ඒ තරම් දේවල් අපට දීලා තියෙනවා. ඒක නිසා අනන්ත වූ අප්‍රමාණ වූ ගුණස්කන්ධයන්ගෙන් යුක්ත වූ අම්මා තාත්තා වෙනුවෙන් දරුවන්ට කැප කරන්න බැහි නම් කැප වෙන්න බැහි නම් ඒ දරුකමින් මේ මනුස්සකමින් ඇති ඵල ප්‍රයෝජනෙ කුමක්ද? බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒකයි. මේ අම්මා තාත්තට පුළුවන් නම් දරුවෙක් Tamanගේ මුළු ජීවිත කාලය පුරාවටම අම්මව දකුණු උරහිසේ තබාගෙන තාත්තව වම් උරහිසේ තබාගෙන ජීවිත කාලය පුරාවටම සංග්‍රහ කළත් උපස්ථාන කළත් අම්මා තාත්තා දරුවෝ වෙනුවෙන් කරපු දේවල් වලට ඒ ගෙවලා ණය ගෙවලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ කවුද රතු පාට සුදු පාට කරේ? නැත්නම් රතු පාට ලේ සුදු කරන්න අදටත් විද්‍යාවට බැරි වෙලා තියෙනවා. විද්‍යාව මේ තරම් දියුණු තාක්ෂණය මේ තරම් දියුණු ලෝකයක අම්මා කරන මේ අපූර්ව නිර්මාණය කිසිම කෙනෙකුට කරන්න බෑ. ඒ මව් සෙනෙහස නිසාම ඇතිවන ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය ඒ ඇඟ ඇතුලේ තියෙන පවතින ලේ සුදු පාට කිරි බවට පත් කරලා පෝලා උස්මහත් කරලා මහා ඒ ආදරය නිසා නෙවෙයි, දේ සෙනෙහස නිසා නෙවෙයි, දේ මෛත්‍රිය නිසා නෙවෙයි, කරුණාව නිසා නෙවෙයි දෙහිම උනේ. ඒ හදවතේ කැකෑරෙමින් පවතින දරු සෙනෙහස නෙවෙයි දේ ලේක් සුදු පාට කිරි බවට පත් වෙන්නේ. මේ තමයි අම්මා තාත්තගේ වටිනාකම.
ඒ නිසා පින්වත්නි ඒ ගුණය අපට මේ විදිහේ වචන වලින් කියලා නිම කරන්න බෑ. ඒක ඔබේ හදවතේ ඇතිවෙන්න ඕනි කාරණයක්. අම්මා තාත්තගේ වටිනාකම, අම්මා තාත්තගේ ගුණය වචන වලට පෙරලන්න පුළුවන් දෙයක් නෙවෙයි. වචන වලට පෙරලා මෙහෙමයි කියලා මොනතරම් කිව්වත් මිනිස්සුන්ගේ හදවත තුල ඒ කාරණය තමයි. මේ කියපු කාරණා ටික ඔබ පැහැදිලිව තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඔබට සැබෑ මිනිස්සෙක් වෙන්න ඕන නම් ඔබ සියල්ල අතහැරලා පුළුවන් නම් සියලු දේවල් අතරින් දෙමව්පියන්ට සංග්‍රහ කරන්න, උපස්ථාන කරන්න, ගරු කරන්න. ඒ තමයි ඔබේ සාර්ථකත්වයට අවශ්‍ය කරන හොඳම ක්‍රියාවලිය. බෝසත්වරු පළවෙනියටම නියත විවරණ ගන්නේ මවගෙන්, අම්මගෙන්. ඔබ දන්නවා මහා මුහුද මැද්දේ දින 7ක් පුරාවට සත් සමුද්‍රය එතර කරලා තමන්ගේ පුතා ඇවිදින් අම්මට වැඳහම අම්මව උරහිසේ තබාගෙන ඇවිත් මුහුදෙන් එගොඩ කළාට පස්සේ අම්මා තමයි පළවෙනි විවරණය දුන්නේ මගේ පුතා බුදු වෙන්න ඕනි කියලා. ඒ විවරණය තමයි උන්වහන්සේට ශක්තියක් උනේ බෝසතාණන් වහන්සේට. උන්වහන්සේ දා තමයි පටන් ගත්තේ මේ බුද්ධත්වයේ සුන්ද බෝසත් පදවි ලබන්නට. අම්මෙක්ගේ විවරණය, අම්මෙක්ගේ ආශිර්වාදය මහා මෙරකට වඩා විශාලයි. මවකගේ හිතින් එන ආශිර්වාදයට සමාන කරන්න පුළුවන් ආශිර්වාදයක් මේ ලෝකේ තවත් නැත. තාත්තෙක්ගේ හිත ඇතුලෙන් පවතින ඒ වටිනාකමට ඒ ආශිර්වාදයට සමාන කරන්න ආශිර්වාදයක් මේ ලෝකේ තවත් නැහැ. ඒ නිසා පින්වත්නි, ඒ ආශිර්වාදයේ සැබවින්ම ලබන්න ඔබ උරුමකාරයෝ වෙන්න ඕනේ. ඔබට මේ ලෝකයේ තවත් ඕනතරම් සම්පත් හම්බ වෙයි, බිරින්දෑවරු හම්බ වෙයි, ඒ වගේම යාළු මිත්‍රාදීන් හම්බ වෙයි, විවිධ චරිත හම්බ වෙයි. හැබැයි ඔබ හිතන්න අම්මා තාත්තා තරම් වටිනා දෙන්නෙක් මේ ලෝකේ වෙන කොහෙන් හරි හම්බ වෙයිද කියන කාරණේ. මේ පිළිබඳව සිහිපත් කරන්න, මෙනෙහි කරන්න, කල්පනා කරන්න. ඒ වටිනාකම් පිළිබඳ අවබෝධයකින් යුක්තව ජීවත් වෙන්න ඒ හොඳයි. ඒකයි බුදුහාමුදුරුවෝ මංගල කාරණාවක් හැටියට මංගල සූත්‍රයේදී ජීවත් වෙන ගිහියන්ට අවශ්‍යයි මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ. මෞපිය උපස්ථානය කියන එක ඉතාමත් වැදගත් කාරණයක් හැටියට බුදුහාමුදුරුවෝ සලකන්නේ, මංගල කාරණයක් වශයෙන් සලකන්නේ. ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍යයි නම් ඔබේ දෙමව්පියන්ට අනිවාර්ය වශයෙන්ම උපස්ථාන කළ යුතුයි, සංග්‍රහ කළ යුතුයි. එයි ඒ මාර මුලින් කියූ ගුණධර්මයන් දෙමව්පියෝ තුල පැවතුන නිසා. ගිහියන්ගේ විනය හැටියට සලකන සිඟාලෝවාද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දෙමව්පියන්ට සැලකීමේ තියෙන වටිනාකම හා සැලකිය යුතු ආකාර 5ක් පිළිබඳව. ඒ අංග 5 අනිවාර්ය වශයෙන් දරුවෝ තුල තියෙන බෙහෙත් හේත් අරන් දෙන්න ඕනේ, ඒ වගේම ලෙඩ වුණාම බලන්න ඕනේ. ආහාර පාන ආදියෙන් සංග්‍රහ කරන්න, ඇඳුම් පැළඳුම් දෙන්න ඕනේ. ඒ වගේම අවසානයේදී මරණයෙන් මත්තේ පින් අනුමෝදන් කරන්න ඕනේ. මේ සියලු කටයුතු කරන්න ඕනේ දරුවෝ විසින්. දරුවෝ වශයෙන් දෙමව්පියන්ට. මේ කාරණාවන් සිද්ධ කිරීම තුළ තමයි ඔබට පුළුවන් වෙන්නේ වැදගත් පුද්ගලයෙක් බවට පත් වෙන. අපි ගොඩාක් අය වැදගත් මිනිස්සු බවට පත් වෙන්න උත්සාහ කරනවානේ සමාජයේ. ලෝකයට පෙන්වන්න උත්සාහ කරනවා අපි වැදගත් කියලා. කොහෙන්ද වැදගත්කම එන්නේ? ඔබේ සිත් තුළ ඇති ආකල්ප තුලින්. ඔබ තුළ ඇති ශිෂ්ටාචාර සම්පන්න බව නිසා, ඔබ තුළ ඇති යහපත් පැවැත්ම, ගති පැවතුම් නිසා තමයි ඔබ යහපත් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. එහෙමනම් යහපත් වූ වැදගත් වූ පුද්ගලයෙක් බවට පත් වෙන පළවෙනිම කාරණේ මේ ලෝකයේ සියලුම දේවල් අතරින් මා විශ්වාස කරන්නේ නම් දෙමව්පියන්ට සලකන කෙනා තමයි වැදගත්ම කෙනා. ඒ කෙනාට සල්ලි නැති වෙන්න පුළුවන්, ධනෙ නැති වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් නැති වෙන්න පුළුවන්, යාන වාහන නැති වෙන්න පුළුවන්, කිසිවක් නැති වෙන්න පුළුවන්. හැබැයි සියල්ල තියෙන මිනිස්සු අතර අර කියන දෙමව්පියන්ට සලකන කෙනා ශ්‍රේෂ්ඨයි, වැදගත්, උතුම්. ඒ මිනිස්යාගේ තියෙන වැදගත්කමට හා වටිනාකමට අර කියන කිසිම දෙයකින් සමානකමක් දෙන්න බෑ. වටිනාකමක් දෙන්න බෑ. ඒ තරම්ම වැදගත්. ඒ නිසා පින්වත්නි, මේ නිකිනිපුර 15ක් පොහෝ දිනේදී අද ඔබ සූදානම් වුණේ බණ ටිකක් අහලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ඒ ඔබේ ජීවිතය සැපවත් කරගන්න, සාර්ථක කරගන්න. මා බලාපොරොත්තු වෙන්නේ අද මේ වින්දන FM සදහම් අමාදහර ඔස්සේ
ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණ කිරීම වශයෙන් ඔබට ඔබේ ලෞකික ජීවිතය නැත්නම් මේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන ධර්ම කරුණු කිහිපයක් කෙටියෙන් පැහැදිලි කරන්න. ඒ නිසා තමයි මව්පියන්ගේ වටිනාකම නූතනී දුර්ලභ කාරණයක් වෙලා තිබෙන. ඒ වගේම බොහෝ මිනිස්සුන්ට අමතක වෙලා ගිහින් තිබෙන මේ කාරණේ ඔබට වටහලා දීලා වැදගත් බෞද්ධයෙක් නම් බෞද්ධයෙක්ට එහාගේ මිනිස්සෙක් නම් සැබෑම මිනිස්සෙක් නම් ඔබ යහපත් කෙනෙක් නම් වැදගත් පුද්ගලයෙක් නම් ඔබ ඔබේ දෙමව්පියන්ට සැලකීම අනිවාර්ය කාරණයක් වශයෙන් උයි මා දේශනා කරන්න මේ ධර්ම දේශනාව. එනිසා බණහපු ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ ධර්ම කාරණාව ඔස්සේ ඔබේ ජීවිතයට යම් ආකාරයේ මගහැරුණු දේවල් තිබෙනවා නම් ඒ දේවල් නැවත ඇති කරගෙන දෙමව්පියන්ට සලකන උපස්ථාන කරන දරුවෝ වශයෙන් මේ ලෝකයේ තුල ජීවත් වෙන්න ඔබට පුළුවන් වේවි කියන හැඟීම මා සතුව පවතිනවා. ඒ නිසා තමයි මා මේ පිළිබඳව කෙටියෙන් මේ කාල සීමාව තුළ ධර්මයේ දේශනා කරලා බලාපොරොත්තු වන්නේ. ඒ නිසා පින්වත්නි මේ අවස්ථාවේදී ඒ පිළිබඳව ඔබ සිහියට ගන්න, මෙනෙහි කරන්න, සිහිපත් කරන්න, කල්පනා කරන්න. එහෙම කරලා දෙමව්පිය උපස්ථානයේ නැත්නම් දෙමව්පියන්ගේ තියෙන වටිනාකම දන්න ඒ තුල ඔවුන්ට උපස්ථාන කරන දරුවෝ බවට පත් වෙන්න එය තමයි ශ්‍රේෂ්ඨතම බෞද්ධයෙක්ගේ ලක්ෂණයක් හැටියට ඔබ සලකන්නේ. ධර්ම දේශනාව අවසන් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ වෙලාවේදී සිහිපත් කරනවා විශේෂයෙන් මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට පින් අනුමෝදන් කරන අද නිකිණිපුර 15ක් පොහොව දවසේදී වින්දන FM සදහම් අමාදහර සමගින් එක් වෙමින් ධර්මයේ ශ්‍රවණය කරපු බණ අහපු ඔබ සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ තුල සියලු දෙනාගේ සියලු බලාපොරොත්තු සඵල වේවා. මෙලොව යහපත උදා වේවා. පරලෝක වශයෙන් සපවත් වේවා. අවසානයේ ඔබත් ප්‍රාර්ථනා කරන උතුම් මහා මහ නිවනින් සැනසෙන්නට මේ සියලු පින් ඒකාන්තයෙන්ම හේතු වේවා වාසනාව වේවා. භවයේ පාරමිතා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වාගේම වින්දන FM සදහම් අමාදාර Facebook රේඩියෝ ඒ වගේ වින්දන FM YouTube නාලිකාව හේ අධිපතිතුමන් දිමුතු සම්පත් මහත්මයා ඇතුළු මේ පවුලේ හැම දිනාටමත් මේ කාර්ය මණ්ඩලයේ සියලු දිනාටමත් මේ සඳහා අනුග්‍රහය දක්වන සියලු දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් කරන අනුමෝදන් නියුතුලින් ධර්ම ශ්‍රවණය තුලින් සිදු කළ සියලු පින් ඔවුන් හැම දිනාට අනුමෝදන් ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා. ඒ සියලුම Facebook රේඩියෝ ඒ වගේම YouTube නාලිකාව ආදී මාධ්‍ය ජාලයන් සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ වගේම තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. සියලු බලාපොරොත්තු සඵල වූ මෙලොව ජීවිතය යහපත් වේවා. පරලොවත් සපවත් අවසානයේ ප්‍රාර්ථනා කරන අජරාමර සංඛ්‍යාත තුම් වූ නිවන් අවබෝධය පිණිස මේ සියලු පින් හේතු වේවා වාසනාව වේවා. භවයේ පාරමිතා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරගන්න. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහෝම පින් අපේ හාමුදුරුවනේ අද වින්දන FM සදහම් අමාදහර ධර්ම දේශනාවට වැඩම කොට අපි නොදන්නා බොහෝ ධර්ම කරුණු අපිට කියා දීම සම්බන්ධයෙන් යම්කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් සමහර විට ඔහුගේ හෝ ඇයගේ ජීවිතේ අඩුපාඩුකම් බොහෝමයක් තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට බොහෝ පිරිස් ලංකාව තුල ලෝකයේ තුල ජීවත් වෙනවා සෑහෙන්න අඩුපාඩුකම් තියාගෙන. හැබැයි මේ අඩුපාඩුකම් හදාගෙන නිවැරදි විදිහට ජීවිතේ ඉදිරියට අරගෙන යන්න අද මේ දේශනා කරපු ධර්ම කරුණු ඊ타මත්ම මනවින් ඔබට උපකාරී වෙනවා. අද වින්දන FM සදහම් අමාදහර ධර්ම දේශනාව තුලින් අපි කතා කළේ දෙමව්පියන්ගේ තියෙන වටිනාකම පිළිබඳව. ගොඩක් දුරට දෙමව්පියන්ගේ වටිනාකම දැනෙන්නේ නැති කාලයක අපි කල්පනා කළා දෙමව්පියන්ගේ වටිනාකම පිළිබඳව ඔබට කරුණු පහදලා දෙන්න. අද නිකිණිපුර 15ක පොහොය දවසේදී මේ දෙමව්පියන්ගේ තියෙන වටිනාකම සම්බන්ධයෙන් ධර්මානුශාරයෙන් ඔබට අපි කරුණු පැහැදිලි කළේ අන්නේ නිසයි.
ගොඩක් කලාවට දෙමව්පියෝ කියන්නේ අපිට හම්බෙන පළමු යහළුවා. අපේ ජීවිතේ අපි මෙලව එළිය දුටුවට පස්සේ අපි දකින්නේ මුලින්ම අම්මයි තාත්තයි තමයි අපි මුලින්ම දකින්නේ. ඉතින් මේ අම්මයි තාත්තයි ඔබ පොඩි කාලේ ඉඳන්ම නේද ලෙඩක් අසනීපයක් හැදුනහම ඔබ ගැන සොයා බලපු විදිය කොච්චරනම් වටිනවද? ඒ වගේම තමයි ඔබෙත් වගකීමක් තියෙනවා. ඒ දෙමව්පියෝ දෙන්න වයසට ගියාට පස්සේ පොඩි කාලේ ඔබව දෙමව්පියෝ දෙන්න බලාගත්තා වගේම රැක බලා ගැනීම දරුවෝ විදිහට ඔබෙත් වගකීමක්. ඒක ලොකු වගකීමක්. කනගාටුදායකව කියන්න සිද්ධ වෙනවා ගොඩක් දුරට. දෙමව්පියොන්ට සලකන්නේ නැති දරුවෝ මේ සමාජය තුල ලෝකයේ තුල ඕන තරම් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අද අපේ ස්වාමීන් වහන්සේ ඊ타මත්ම පැහැදිලිව ප්‍රකාශ කළා, පැහැදිලිව කිව්වා කොහොමද දරුවෝ විදිහට ඔබ දෙමව්පියන්ට සලකන්නේ කියන එක පිළිබඳව. ගොඩක් වෙලාවට දෙමව්පියෝ දෙන්නා ජීවතුන් අතර නැති වුණාම දෙමව්පියෝ පිළිබඳව කතා කරලා නැත්තම් ඒ පිළිබඳව අඬලා දොඩලා වැඩක් නැහැ. අපි දෙමව්පියන්ට සලකන්න ඕනේ දෙමව්පියෝ ජීවත් වෙලා ඉන්න කාලෙදී. ඉතින් අද වින්දන FM සදහම් අමාදහර ධර්මදේශනාව තුලින් විශේෂයෙන්ම මේ නිකිනි පුර 15ක පොහොය දවසේදී අද වින්දන FM Facebook රේඩියෝව වින්දන FM YouTube නාලිකාව ඔබ ඒ ස්මාර්ට් ජංගම දුරකථන අතේ තියාගෙන සද්ද වැඩි කරගෙන මේ වෙලාවේ අහගෙන ඉන්නවා. ඒ නිසා තමයි අපි මේ කරුණු අපි ඔබට ඉදිරිපත් කළේ. ඉතින් බොහෝම පිං අපේ හාමුදුරුවනේ අපි නොදන්නා බොහෝ කරුණු ඒ වගේම තමයි දෙමව්පියන්ගේ වටිනාකම දන්නේ නැති බොහෝ දෙනාට අද අග්බෝවේ ඥානරතන අපේ ස්වාමීන් වහන්සේ දෙමව්පියන්ගේ වටිනාකම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. බොහොම පිං අපේ හාමුදුරුවනේ අද වින්දන FM සදහම් අමාදහරට වැඩම කරලා දෙමව්පියන්ගේ වටිනාකම පිළිබඳව අද ධර්මදේශනාව තුළින් කරුණු පැහැදිලි කළාට. අද වින්දන FM සදහම් අමාදහර ධර්මදේශනාව අපි සිදු කරනු ලැබුවේ මීරිගම ශ්‍රී ශාසනවර්ධන පිරිවෙන් විහාරස්ථානයේදයි. දේශකයන් වහන්සේටත් අපි මේ වෙද්දී අපි ගෞරවය පුද කරනවා. මොකද උන්වහන්සේගේ මේ ශාසනික වැඩ කටයුතු ඊ타ත්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම සහ උන්වහන්සේගේ ඉදිරි වැඩ කටයුතු ටික හරියට නිසියාකාරව කරගෙන යාම සඳහා උන්වහන්සේට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා වින්දන FM Facebook රේඩියෝව සහ වින්දන FM YouTube නාලිකාව උන්වහන්සේට අපි සුබ පැතුම් නැත්නම් ආරාධනා එකතු කරනවා. අද වින්දන FM සදහා මමාදාර ධර්මදේශනාවේ දේශකයන්න් වහන්සේ බවට පත් වුණේ මීරිගම ශ්‍රී ශාසනවර්ධන පිරිවෙන් විහාරස්ථානයේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී අබ්බෝවේ ඥානරතන ස්වාමීන් වහන්සේ. බොහොම පිං අපේ හාමුදුරුවනේ අද මේ කරුණු පිළිබඳව අද ධර්මානුසාරයෙන් කරුණු පැහැදිලි කළාට. එහෙනම් ලබන මාස පොහෝ දිනේදීත් අපි සූදානම් වින්දන FM සදහම් අමාදහර ධර්මදේශනාව ඔබට රැගෙන එන්නට. එහෙනම් අද මේ මෙනෙහි කරපු අද මේ ශ්‍රවණය කරපු ශ්‍රී සද්ධර්මය ඔබ පුළුවන් තරම් නැවත නැවත අහලා ඔබේ ජීවිතේ වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට අරගෙන යන්න කියලා අපි ඔබට ඉතාමත් මාදරින් යුතුව මතක් කරනවා මේ මොහොතේ. එහෙනම් අද වින්දන FM සදහම් අමාදහරින් අපි මේ වෙන විට සමුගන්නවා මීරිගම ශ්‍රී ශාසනවර්ධන පිරිවෙන් විහාරස්ථානයේ සිට. ඔබට තෙරුවන් සරණයි.